සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සෑම් වීලොග් ඉතින්. ඉතින් ස්පෙෂලි අද මේ පුංචි වීඩියෝ එක අරගෙන ආවේ නවසීලන්ත ඉමිග්‍රේෂන් එක ඇනවුන්ස් කරපු parent boost visitor visa කියන අලුත් වීසා එක සම්බන්ධයෙන් ඉතින් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මේ වීසා එක ස්පෙෂලි ඔයාලගේ parents ලා නවසීලන්තයට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එයාලා වෙනුවෙන්මයි. ඉතින් නවසීලන්ත ඉමිග්‍රේෂන් එක මේ ඇනවුන්ස් කරපු අලුත් වීසා එක මේක අවුරුදු 5ක් වැලිඩ්. කියන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා වෙනුවෙන් ඒ වීසා එක ඇප්ලයි කරාට පස්සේ අවුරුදු 5ක් යනකම් වැලිඩ්. ඒ වගේම මල්ටිපල් එන්ට්‍රි එකක් තමයි තියෙන්නේ. අවුරුදු 5ක් ඇතුළත ඔයාගේ අම්මට තාත්තට නිතර යන්න එන්න හැකියාව තියෙනවා. එක ගමනෙන් ගමනට වීසා ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වීසා එක අවුරුදු 5ක් දක්වා වැලිඩ්. ඉතින් අලුත් වීසා එකක්. ඉතින් මේ වීසා එක ගැන බලමු මොනවද අනිත් විස්තර කියලා. ඉතින් මුලින්ම බලමු අපි මේ වීසා එක කවද ඉඳන්ද ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ වීසා එකේ ඇප්ලිකේෂන් ඔන් වෙන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2025 සැප්තැම්බර් 29 ඉඳලා මේ ඇප්ලිකේෂන් එක ඔන් වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් සැප්තැම්බර් 29 ඉඳලා. ඊළඟට බලමු අපි මේ වීසා එකට යන කොස්ට් එක කොහොමද කියලා. වෙබ්සයිට් එකේ තියෙන විදිහට මේ වීසා එකට කොස්ට් එක නිව්සීලන්ත ඩොලර්ස් 3000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ටිකක් විතර වැඩි කියලා හිතෙනවා. නමුත් ඒ වුණාට මේක අවුරුදු 5ක් යනකම් වැලිඩිටි එකක් තියෙන වීසා එකක් නිසා නිව්සීලන්ත ඩොලර්ස් 3000ත් ඉතින් එච්චර ලොකු ගාණක් නෙවෙයි. මොකද සැරින් සැරේ විසිටර් වීසා දාගෙන යනවට වඩා එක් සැරේ මේ 3000 ගෙවුවට පස්සේ අවුරුදු 5කට වැලිඩිටි එකක් තියෙන වීසා එකක්, විසිටර් වීසා එකක් තමයි හම්බෙන්නේ. ඉතින් නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක මේ වගේ වීසා එකක් ඇනවුන්ස් කරන්න හේතුව මොකද්ද? ඇත්තටම හේතුව තමයි නවසීලන්තේ ඉන්න ඔයාලට ඔයාලගේ අම්මලා තාත්තලා එක්ක ෆැමිලි සපෝට් එක කනෙක්ෂන් එක වැඩි දියුණු වෙන්න තමයි මේ වීසා එක හඳුන්වලා දීලා තියෙන්නේ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක. ඉතින් ඊළඟට බලමු processing time එක කොච්චරද කියලා. ඉතින් මේ වීසා එක process වෙන්නේ, කියන්නේ processing time එක 4 month කියලා තමයි immigration එක සඳහන් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් majority of the applications. ඉතින් ඊළඟට අපි බලමු ස්පොන්සර් කරන්න මොනවද තියෙන්න ඕන requirement කියලා. ඉතින් ඔයාගේ අම්මට හෝ තාත්තට ඔයා ස්පොන්සර් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම නිව්සීලන්ත සිටිසන් හෝ රෙසිඩන්ට් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයා බයොලොජිකල් හෝ ඇඩොප්ටඩ් චයිල්ඩ් කෙනෙක් වෙන්න ඕන ඔයාගේ පේරන්ට්. ඒ වගේම ඔයාට ෆුඩ්, ඇකොමඩේෂන්, හෙල්ත් මේ හැම දෙයකටම ෆයිනෑන්ෂලි සපෝට් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ස්පොන්සර් කරනවා නම් ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක ඔයාට අනිවාර්යෙන් සැලරි එක මීඩියම් වෙජ් එක හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලා දෙන්නෙක්, ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ එහෙම දෙන්නෙක් එකතු වෙලා ස්පොන්සර් කරනවා නම් මීඩියම් වෙජ් එක වගේ 1.5 times සැලරි එකක් තියෙන්න පේරන්ට්ස් ලව ස්පොන්සර් කරන්න. එහෙම නැත්නම් පේරන්ට්ස් ලගේ ෆන්ඩ්ස් පෙන්වන්න ඕන. එහෙම නැත්නම් පේරන්ට්ස් ලගේ මොන හරි ඉන්කම්ස් පෙන්වන්න ඕන. ඉතින් ඒ ගැන වැඩි විස්තර වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීසා එක යටතේ ඔයාගේ අම්මා හෝ තාත්තා එක්කන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන්ම හෙල්ත් ඉන්ෂුරන්ස් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එමර්ජන්සි කෙයා ඉන්ෂුරන්ස් එකක් මිනිමම් නිව්සීලන්ත ඩොලර්ස් 2,50,000ක. ඒ වගේම කැන්සර් ට්‍රීට්මන්ට් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා මිනිමම් නිව්සීලන්ත ඩොලර්ස් ලක්ෂයක. ඉතින් ඔන්න වගේ රික්වයර්මන්ට්ස් කීපයක්ම තියෙනවා හෙල්ත් ඉන්ෂුරන්ස් එක යටතේ. ඉතින් මේ හැම දෙයක්ම ෆුල්ෆිල් වෙන්න ඕන මේ වීසා එක යටතේ ඔයාගේ අම්මා හෝ තාත්තා නවසීලන්තයට ගෙන්න ගන්න. ඉතින් ස්පෙෂලි මෙන්න මේ විස්තර ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාව දැනුවත් කරන්න උවමනා වෙලා තිබුණේ. ඉතින් මම ඔයාලට තවත් ලේසි වෙන්න නිව්සීලන්ත ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට වඩාත් ලේසි ගිහින් බලන්න පුළුවන්. හැම විස්තරයක්ම දාලා තියෙන්නේ. ඊට අමතරව නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක කියලා තියෙනවා අගෝස්තුවේදී more information add කරනවා කියලා වෙබ්සයිට් එකට. ඉතින් එතකොට තවත් දේවල් අපිට දැනගන්න පුළුවන් වෙයි. අලුත්ම අප්ඩේට් එක ඉතින් ඔයාලව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් නැවතත් වැදගත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න සෑම් වීලොග්.